පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මේ ලෝකෙට අපි ආවෙත් තනියම. මේ ලෝකෙන් අපි යන්න ඕනෙත් තනියම. තනියම ආපු අපි, තනියම යන අපි. නමුත් ජීවත් වෙන කාලේ බොහෝ දෙනෙක් හොයනවා. ඒක ධර්මයේ සඳහන් කළානේ. සමහරු ඝන සංගණිකාරාමතා. පිරිස නැතුව හුඟක් අයට ඉන්නම බෑ. කතා බහ කර කර ඉන්න කවුරුවත්ම නැත්තම් ටිකක් වැඩි වෙලාවක් කතා කරන්න පුළුවන් දුරකථන ඇමතුමකට හරි යනවා. එහෙම නැත්තම් රූපවාහිනිය ගාව හරි නතර වෙනවා. ඒ තරම්ම කැමති පිරිසත් එක්ක ඉන්න. හැබැයි මේ ශාසනය සඳහන් කළේ පුළුවන් තරම් වෙන් වෙලා ඉන්න. පුළුවන් තරම් තනි වෙලා ඉන්න. ඒක ගිහි කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. නමුත් හැකි හැම වෙලාවකම තමන් ගැන බලා ගන්න උත්සාහ කළා නම් ඒක තමයි තමන්ට කරගන්න යහපත. අපේ භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා බෝධිසත්ව කාලේ මිනිස්සුත් එක්ක ඉන්න කොච්චර අකමැති වුණාද කියලා. භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා කැලෑවේ ඉන්න කාලේ දඩේමේ යන කෙනෙක්, දර කඩන්න යන කෙනෙක්, වැල් අදින්න එන කෙනෙක් දැක්කොත් එහෙම ඈතින් ඈතට කන්දෙන් කන්දට පර්වතෙන් පර්වත වලලු වලින් එහාට දුව දුවා හැංගුණා කියලා. ඒ පිරිසක් මුණ ගැහිලා ඉන්නේ ඒ තරම්ම අකමැති. දෙන්නෙක් මුණ ගැහුණ තැන කතාවක් ඇති වෙනවා නම් ඒක ධර්ම සාකච්ඡාවක් මිස වෙනත් අනික් හැම කතාවක්ම අපිට අනර්ථයක් කරනවා කියලා සඳහන් කළේ නිසා. ඒ නිසා අපි සිහිය ප්‍රඥාව හැම වෙලාවෙම තියෙනකොට කතා කරන හැම වචනයක්ම Tamanට ප්‍රයෝජනවත් වචනයක් විතරක් කතා කරනවා. නිදහස හැම වෙලාවෙම ජීවිතය තුල තියාගත්තාම අකුසලයන්ගෙන් ආරක්ෂා වෙන්න ඒක ලොකු පිහිටක්. අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඉච්ඡා නංගල වාසී බ්‍රාහ්මණවරු පිරිසක් ආපු වෙලාවේ ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ මේ වනල හැබි වැඩ ඉන්නවා කියලා. කැවිලි පෙවිලි බොහෝ දේවල් හදාගෙන බොහෝම ආදරෙන් ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න අවස්ථාව ලැබෙනකන් ඈතට වෙලා ඉන්නවා. නමුත් අර පිරිස එකතු වෙච්චාම හැම වෙලාවෙම ලොකු සද්දයක් නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අහලා තියෙන්නේ මේ මාළුකාරයෝ මාළු අල්ලන තැන සද්ද කරනවා වගේ කවුද මේ සද්ද කරන්නේ කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි ඉච්ඡානංගල වාසී බ්‍රාහ්මණවරු ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඒලයි සඳහන් කරනවා ඒ අය මුණ ගැහෙන්න මම කැමති නෑ කියලා කියන්න කියලා. නැවත භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි අනුකම්පා කළ යුතු කාලයයි. කැවිලි පෙවිලි ආදී බොහෝ දේවල් හදාගෙන ඇවිල්ලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. මොකද්ද දන්නවද ඊළඟට දේශනා කරලා තියෙන්නේ? මහණෙනි මොහොතකින් මල මුත්‍රා බවට පත් වෙන ආහාර පාන වලට වඩා මට මගේ විවේකය වටිනවා කියලා. ශ්‍රාවක වෙච්ච ඔබ අපි හැමෝටම භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ තමයි හැක හැම වෙලාවම විවේකීව තමන් දිහා බලා ගන්න. ඉතින් දේශනා කළේ ඝන සංගණිකාරාමතා, පිරිස එක්ක ඉන්න තියෙන කැමැත්ත, නිද්දාරාමතා, නිදා ගන්න තියෙන කැමැත්ත, බස්සාරාමතා, කතා කරන්න තියෙන කැමැත්ත. මේ කැමැත්තවල් ඇති වෙන හැම මොහොතක්ම කෙලෙස් වැඩි වෙන අවස්ථාවල්.